මේ මයිස්මල් මේ මොකද්ද මේ මැෂින් එකට කියන්නේ? මේක ගොයන් කපන යන්ත්‍රය හාවෙස්ටර් එක. හාවෙස්ටර් එක. මේක සාමාන්‍යයෙන් කියන්නේ නිකන් අනුවර්ත නාමිකුත් තියනවා නේද? මොකක් හරි භූතය හරි මොකක් හරි. භූතය කියලා කියනවා නේ. භූතය කියලා කියන්නේ අර හිතා ගන්න බැරි වැඩ කරන හින්දා. ඔව්. අතන මොකද්ද මේක කරන සේවය මොකද්ද? මොකද්ද කරන්න පුළුවන්? ගොයන් අස්සනු නෙලන එක තමයි කරන්නේ. මේක කරන වැඩ ටික කිව්වොත් ගොයන් කපන එක විතරමයි කරන්න පුළුවන්. වෙන මොකුත් බෑ. ගොයන් කපන එක කරනවා. ඊට පස්සේ මේ ඒක පාගන එක ඒවා ඔක්කොම වෙලා තමයි එන්නේ. ගොයන් කපලා පයගිලා හුලං වෙලා ඔක්කොම ටැංකියකට ස්ටොක් වෙනවා. ඊට පස්සේ උර වලට බාන එක කරන්නේ. උර වලටත් මේක දාලා දෙනවා. ඔව්. ඒක තමයි භූතය කියන්නේ නේ. ඔව්. හරියයි. ගොයන් කැපිලා පයගිලා හුලං වෙලා ඔක්කොම වෙලා හොඳ ටික විතරයි මේක ස්ටොක් වෙන්නේ. හොඳ ටික විතරයි මේක ස්ටොක් වෙන්නේ. ඊට පස්සේ ඒක මේ උරේටත් දාලා දෙනවා. ඔව් උරේට දානවා. උරේටත් දාලා දෙනවා. ඒ කියන්නේ උරේට දාන ප්‍රමාණෙත් මෙයා ඔක්කොම කවුන්ට් කර ගන්නවා නේ. නෑ නෑ උරේට කියන්නේ අපි නතර කරගන්න ඕනේ උරේ පිරනකොට. පිරනකොට නතර ගන්න. ඒ කියන්නේ ඕන උරයක් අපිට ඕන විදිහට මේක පුරව ගන්න පුළුවන්. කන්ට්‍රෝල් කරලා මේක පුරව ගන්න පුළුවන්. හරි හරි. මේකේ කිලෝ 10ක් ස්ටොක් වෙනවා. කිලෝ 10ක් ස්ටොක් කරන්න පුළුවන් මේක. මේක ඇතුලේ ටැංකියක් තියෙනවා. තියෙනවා. හරි හරි. එතකොට සාමාන්‍යයෙන් මේක පැක් වැඩ කරන්න වගේ කොච්චර තෙල් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් යනවද? සාමාන්‍ය අක්කරයකට තෙල් ලීටර් 15ක්. තෙල් ලීටර් 15කින් මේක වැඩ කරන්න පුළුවන්. ඔව් නැත්තම් මඩ නම් එහෙම ඊට වැඩි යනවා. මඩ තියෙනවා. මේක අපි සාමාන්‍යයෙන් මිලදී ගන්න ඕන සාමාන්‍ය මාකට් එක කීයක් විතර දෙන ප්‍රයිස් එක? කෝටිකමාරක් වෙනවා. ඒ කියන්නේ ඒ කෝටිකමාර දීලා ගත්තත් මේක ලොකු යායක් තියෙන කෙනෙක්ට මේක ගොඩක් ප්‍රයෝජනයි. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ කුලියට මේ වැඩ කරලා දෙන කෙනෙක්ට උනත් මේක අරගන්න තියෙනවා ප්‍රයෝජනයි. මයිස්මලි එතකොට මේ මෙතන මොකද්ද මේ රෝල් එකක් වගේ තියෙන්නේ? එතනින් තමයි අර දැති වගේ තියෙන ටිකෙන් කැපෙනවා. මේ රෝලෙන් තමයි ගොයන් ටික ලං කරලා දෙන්නේ. ඒ කියන්නේ මේ දැති වගේ තියෙන ටිකෙන් ගොයම කැපෙනවා. ඒකෙන් කැපෙනවා. ඒ කියන්නේ අපි දෑකත්ත වගේ කපලා ගන්නවා වගේ මේක කපලා ගන්නවා. කපලා ගන්න ටික මේකට වැටෙන පස්සේ මේකට වෙන්නාම මේක දිගේ ඇතුළට යනවා. මේක මෙතන මොකක් හරි තැලිල්ලක් වෙනවා. ඔව් උතනින් නෑ උතනින් කරකවල ඇතුළට මේ ලං කරලා මේ කටගාවට ගන්න එක කරන්නේ ගොයන්. මෙතනට ගන්න එක නේ. මේකේ සම්පූර්ණ මේකෙන් කැපෙනවනේ. හරි. ඒ කැපෙන ටික ඕකෙන් ඔය දඟරේ වගේ මෙතන තියෙන පොඩි කවුලුවක් ඒ කවුලුවෙන් ඇතුළට ගන්න එක තමයි මේකෙන් කරන්නේ. ඔව්. හරි. ඒකෙන් ඇතුළට යනවා ඊට පස්සේ මේ පැත්තෙන් පෑගිලා පිදුරු ටික එළියට යනවා ටැංකියට බී ටික එනවා. පිදුරු ටික එළියට දාලා ටැංක් එකේ තියෙන මේක ඇතුළද? මේ තියෙන ටැංක්. අතන තියෙන්නේ. රයිට් රයිට්. ඒකට යනවා හොඳ බී ටික. ඔව්. ඒ කියන්නේ හුලන් කරලා තමයි යන්නේ තන්ට. හුලන් ඉරා යනවා. ඒ කියන්නේ ආයි මිනිස්සෙක් කියලා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ වේල ගන්න විතරයි තියෙන්නේ. වේල ගන්න විතරයි තියෙන්නේ. වේලගෙන කොටා ගන්න තියෙන්නේ මොනට දීලා. මේ ටිකේ මොකද මල්ලි කරන්නේ? ඒ ටිකෙන් තමයි ගොයන් මේ ලං කරලා ගන්නෙ. ලං කරලා දෙන්නේ. දැන් ඔය වැටිච්ච ගොයන් උනත් කෙලින් කරලා ගන්න පුළුවන්. දැන් ඔය වැටිලා තියෙනේ ඔය දැන් ඔය පාගන් ඉන්නේ. ඔව්. ඒවා නැගිටිලා මෙතන මේ හොඳ ඒවා ටික තියෙන්නේ. ගොයන් තියෙනවා. මේ ටිකත් කෙලින් කරලා දැන් මෙතන මේක දැන් පල්ලෙහාට බැර වෙලා තිබ්බට මේ දැති වලින් කෙලින් කරලා අරගෙන මේකෙන් කපනවා. කපලා අර රෝල එකෙන් අර ඇතුළට යනවා. අර සිදුරු හරහා ඇතුළට ගන්න එක තමයි කරන්නේ නේ. ඒතර මේ බටෙන් තමයි මේ සුද්ධ වෙලා එන මේ වී ටික ගොනුවට දාගෙන උරේට දාගන්නේ. තියෙන පොඩි ඇලපාරක් තියෙනවා නියරවල් දෙකක් මැද්දෙන් ඒ ඇලපාර පොඩ්ඩක් පුරවලි කරලා එතනින් අනිත් දියතට ගන්න හදනවා. පොඩ්ඩක් ගන්න මදි වගේ මොකද අවඩියට එතන සුද්ධ කරනවා.
සූර්ය වැඩ තමයි කරන් තියෙන්නේ. දැන් අර ගොයන් ටික කැපිලා ගොයන් වී ටික විතරක් ඇතුළේ තියාගෙන ඉතිරි ගොයන් ගස් ටික දැන් එයා එළියට දානවා. ඒක දාගෙන තමයි ඒක යන්නේ. ඒක හරි ස්පීඩ්. ටක් ගාලා වැඩේ කරගෙන යනවා. දැන් ඔක අපි මිනිස්සුමේ අරගෙන කරන්න කියන සෑහෙන කාලයක් යනවානේ. දැන් ඒ කාලේ එයින් පිටින්ම ඉතුරුයි. ඒකයි මම හිතන්නේ මේ බුද්ධ කියන මැෂින් එක ගොඩක් අය ප්‍රයෝජනට ගන්න. ඒකට කාලය ඉතුරුයි, මුදල් ඉතුරුයි. මට හම්බුණා මේ කුඹුරේ අයිතිය හිමි රන්සිං අයියව. දැන් මම අපි රන්සිං අයියෙන් අහලා බලමු ඇයි මිනිස් ශ්‍රමය නැතුව මේ වගේ මැෂින් එකක් දාගෙන මේ වැඩේ කරන්න කියලා. ඇත්තටමයි මේ මොකද්ද හේතුව මේ මිනිස්සු දාලා මේක කරනවට වඩා මේකේ ලාභයක් තියෙනවද? මේක ඇත්තම කියන්නේ මේකේ ලාභය වැඩි. ඔව්. මිනිසුන්ගේ ශ්‍රමය යොදනකොට අපි මේකට අපි මිනිසුන්ගෙන් ශ්‍රමය යොදලා වැඩ ගන්න කියොත් කාලය වැඩි යනවා. 25යි කාලේ 25ක් විතර කට්ටිය යොදවන්න ඕන. ඔව්. දැන් මේ කිසිම දෙයක් නැහැ. පැය භාගයක් පැයක් ඇතුළත කපලා වී ටික ඔක්කොම කරලා ගන්න පුළුවන්. දැන් මිනිසුන්ගේ ශ්‍රමය දාලා කපලා මැඩුවන් අස් කරලා උලං කරලා ඒව කරනකොට කාලයත් යනවා ශ්‍රමයත් වැඩි වියදමුත්. ඔව්. දැන් ඇත්තම කියන්නේ මේක වියදම් අඩුයි. ඒක තමයි ලේසිම ක්‍රමය. මුදල් පැත්තෙන් බැලුවොත් එහෙම වියද පැත්තෙන් පැත්තෙන් බැලුවත් ඒ සාමාන්‍ය ඊට වඩා පොඩ්ඩක් ලාභයක්. අර කාලයත් එක්ක බලනකොට මිනිසුන්ට යන්න දැන් අපිට ඒ මිනිසුන් සංග්‍රහ කරන්න ඕන ඒ ඔක්කොම බලන්න බෑ. ඒතර එහෙම බලනකොට මේ මැෂින් එක හරි මම දැන් අපි බැලුවා දැන් මේක මෙතන ඉඳලා අතන්ට යන්න මම හිතන්නේ විනාඩි 2ක්වත් ගියේ නෑ. ක්ෂණිකව ගියා. ඉතින් ගිහිල්ලා ගොයන් ටික කවලා ඒ ඔක්කොම ටික උලන් කරලා ඔක්කොම කරලා නේද? පාගලා එනවනේ. ඉතින් ඇත්තම කියන්නේ ඒක තමයි ලාභම ක්‍රමය. දැන්ට තියෙන ලාභ ක්‍රමයයි පහසුයි ඔය හැම දෙයක්ම. නැත්තම් දැන් මේක අපි පැය භාගයක් ඇතුළත මේ ඔක්කොම ටික කැපෙනවා. ඔව්. මිනිසුන්ගේ ශ්‍රමය දාලා කරන්න ගියොත් එහෙම පැය භාගයෙන් කවදාවත් කරන්න බෑ. කවදාකවත් කරන්නත් බෑ. ඒකට කාලය යනවා දවස් 2ක් 3ක් විතර විඩංගු කරන්න. ඔව්. ඒක සම්පූර්ණ ඉතුරු මොකද මිනිසුන්ට මහන්සිය දැන් අතර පොඩ්ඩක් විවේක ගන්න අතර එහෙම බලනකොට ඉතින් සෑහෙන කාලයක් ගිහිල්ලා නේ.
මේක මල්ලි මේ අතන ඔයා මොකද මේ කරන්නේ මේ දැන් ඉතුරු වෙලා ටික තියෙන ටික ගන්නේ මේ ටික ලස්සනට එල්ලන්න. ලස්සනට එල්ලන්න. ආ, අනිත් ටික මේ වැඩිපුර කැපිච්ච ටික පොඩ්ඩක් ඒ කියන්නේ ගෙදරක මේ වී ටිකක් මේවා අහුරක් එම එල්ලලා තියෙන එකත් අතන මේක මාර ලස්සනක් තියෙනවා නේ. ලස්සනක් තියෙනවා. ඒක පොඩ්ඩක් අර දිනවා නිකන් සෞභාග්‍යයක් වගේ ඒක තමයි දේශයක් තියෙනවා. අනිවාර්යෙන්. මේක නිසා තියෙන සිංහල කියන කම රැකිලා තියෙනෙත් මේකත් එක්කම තමයි නේ. ඔව් ඔව්. කෙතත් එක්කමනේ. මේවා නැවතිච්ච දවසට ඉවරයි ඔක්කොම. කම ඉවරයි. මල්ලි අර කුරුළු පාළුව කියලා කියන්නේ ඒක මොකක්ද ඒක? ඔව් ඒක සාමාන්‍යයෙන් මේ ගුවන් කපල ඉවර වුණාම ඔව්. ඒක සාමාන්‍යයෙන් කුරුල්ලන්ට ටිකක් කොටසක් තියන්න ඕනේ. ආහා. ඒකටත් එක තමයි ඉංගල තියන්නේ. සමහරු ගෝයන් කපන්න ඉස්සෙල්ලා වී මිටියක් අපි කපලා අයිනින් එල්ලනවා. යාලට ඒක ගෝයන් කපන්න ඉස්සෙල්ලා මූල පටන් ගන්න ඉස්සෙල්ලා වී ටිකක් ඒගොල්ලන්ට වෙනම අයින් කරනවා. ආ. එහෙම තමයි යන්නේ ක්‍රමයට. එතකොට මල්ලි දැන් මෙතන මේ දියද්දි කුඹුරු ඒ කියන්නේ කොටස් ගොඩකට අයිති. කොටස් ගොඩකට. අයිති. එතකොට දැන් මේ ට්‍රැක්ටරේ මේ අරගෙන යන්නේ එක්කෙනෙක් ඉතින්. එක්කෙනෙක් හිටියා. ආ. එතකොට මෙයාට තියෙන දැන් මේ ටික වේලන්න විතරයි. වේලලා මේ මොල්ට දීලා කප මේ කොට ගන්න විතරයි තින්නේ. ඉතින් හැම ඈ ඔක්කොම උලන් වෙලා එන්නේ. උලන් වලත් එන්නේ නේ. කියන්නේ බූරියා කියන නම නම් ඇත්තම ගැලපෙනවා නේ. අයි කොහොම ලේසි. තරම ලේසි. පාරින් ඇදේ කියලා. අර දැන් මිනිස්සු දානවා කියන්නේ ඉතින් එතන දැන මේ ලොකු වියදමක් යනවා කාලයක් යනවා.